ගන්නවා. මෙහෙම ඉන්න අතර වාරේ උග්ගසේන අයියා දකිනවා පුදුමාකාර විශේෂ දෙයක්. උග්ගසේනගේ අයියාගේ ඇහැ යනවා ටක් ගාලා යූ මොකද්ද? මොකද්ද මේ දැක්කේ? උග්ගේ අයියා දකිනවා උස පොල්ලක් හිටවලා කොටට ඇඳගත්ත නංගි කෙනෙක් ඔන්න පුතේ නටනවා. නංගි පොල්ලේ නටනවා. හරිද? මොකද්ද සර් මේ පොල්ලේ නටනවා කියපු කැත? යකෝ පොල්ලේ නටනවා කියලා මොනවා කියන්නද? ඒ කෙල්ල ඒ පොල්ලේ නටනවා. සර් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉඳහංග උඹලට පෙන්නන්න තේරෙන්නේ නැත්නම්. හරිද? මේවා ප්‍රැක්ටිකල් සිංහල මහත්තයෝ. මේවා එහෙම ලේසියෙන් මේ පන්තිවල පෙන්නන්නේ නැහැ. අපි ඉතින් මේ ඔක්කොම පෙන්නන හින්දා හොඳයි. හරිද? ඔය උග්ගසේනගේ නංගි පොලේ නටනකොට මං වීඩියෝ කරගත්තා එදා. හරිද? මාත් එතන හිටියේ හින්දා වෙලාවට. හරි. හරිද? මෙන්න මේකයි පුතේ පොල්ලේ නටනවා කියන්නේ. හරිද? මෙන්න මේකටයි මහත්තයෝ පොල්ලේ නටනවා කියන්නේ. වැඩිය බලන්න එපා ආසහිතෙයි. මේ කොස්ටියුම් එකත් මේකම තමයි ඉතින්. වැඩි වෙනසක් නැහැ. ඒක නෙමෙයි උග්ගේ අයියට පිස්සු හැදුනේ. කොස්ටියුම් එකත් මේකම තමයි. මේකම තමයි ඉතින් පුතේ ආයේ අහන්න බලන්න දෙයක් නැහැ. මේකට තමයි ඔය පොල්ලේ නටනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරිද? මේ තියෙන්නේ වැඩේ කොහොමද? අන්න වැඩේ. මේ පොඩ්ඩක් පාත නටන්නේ මෙයා. ඔయిత වඩා උඩ. අම්මා කොහොමද? අන්න බලන්න. මුන්නම් මිනිස්සු වෙන්න බෑ පුතේ. අපේ හන්දිපතුරු උදාව හැදෙනවා මේව බලන් ඉන්නකොට. හරි. අන්න. තව ඒවා තියෙන ඕනනම් ඒ නංගිගේ. හරිද? ඔයාලා පස්සේ බලන්න සර්ච් කරලා මේ තියෙන්නේ වැඩේ. ඔන්න සීන් එක. ඕකට තමයි කියන්නේ පොල්ලේ නටනවා කියලා. හරිද? සවිදෝ අයියටත් දැන් මේවා බලාගෙන ඉන්න බැරි තැන මේ ඉන්නේ. හරිද? රයිට්. ඔන්න මහත්තයෝ පොල්ලේ නටනවා කියන්නේ ඕකට. ඉතින් දැන් ඔයාලට ප්‍රැක්ටිකල්ම මම මේක පෙන්නුවා. දැන් වැඩේ හරි. දැන් පුතා මේ උග්ගේ අයියා මේක දිහා බලන් ඉන්නවා. මම බලන්නකෝ ඔය කොල්ලනේ කියලා පියද ගනින්න. චික්. ගෑනු රූපයක් දැක්කත් ඇති. මේ බලන්න මිනිසුනි දැන් ඔන්න දැන් බලපන්. දැන් ඔන්න මේ නංගි පොල්ලේ නටනවා. එන ආතල්නේ එන්න මාරේ එන්රියාරදල් නපජී කන්ටියාරි ටන් ටන් දැන් ඉතින් නංගි මේ පොල්ලේ නටනවා උග්ගේ අයියා බලාගෙන හිටියා. දැක්කහම උග්ගසේනට පුතේ වෙන දවසක කවදාත් ඒ කෙල්ලෙක්ව දැකලා මේ වගේ හැඟීමක් ඇති වෙලා